මෙන්න මේ වගේ අධික නිදිමතක් ඔයාලට සැරෙන් සැරේ එනවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. ඉතින් මේ විදිහට අධික නිදිමතක් දවස පුරාම සමහරවිට විශේෂයෙන් දවල් කාලේ මේ වගේ අධික නිදිමතක් එනවා නම් ඒකට හේතු ගණනාවක් බලපානවා වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයා හරි විදිහට නිදාගන්නේ නැත්නම්. ඒ කියන්නේ ඔයාගේ නිින්ද පැය 7ක් 9ක් වගේ කාලයක් තුළ සිද්ධ වෙන්නේ නැත්නම් සාමාන්‍ය ඊට වඩා අඩු කාලයක් නම් පැය 4ක 5ක වගේ කාලයක් නම් සිද්ධ වෙන්නේ මේ වගේ තත්ත්වයක් සැරෙන් සැරේ නිදිමත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාගේ නිින්ද ගොඩක් ඩිස්ටර්බ් වෙනවා නම් ඒ කියන්නේ සමහරවිට පොඩි බබෙක් හෙමින් යනවා නම් එයා අඬනකොට එයාගේ ශබ්ද බද්ධත් එක්ක හැරෙන්න වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් නොයිසි පරිසරයක නම් ඉන්නේ. ගොඩාක් ශබ්ද බද්ධ තියෙනවා නම්. ඒ වගේම ලයිට්ස් දාගෙන නිදා ගන්න ඕන. මෙන්න මේ වගේ තත්ත්ව නිසා ඔයාගේ නිින්ද ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දවස පුරාම නිදිමත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ වූ රෝගාබාධ තත්ත්වයන් විවිධ රෝගී තත්ත්වයන් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ස්ලීප් ඇප්නියා වගේ තත්ත්වයන්. ඒකෙදි සමහරවිට ඔයාලට නිින්දදී හුස්ම හිර වෙනවා වගේ තත්ත්වයක් නිරීක්ෂණය වෙන්න පුළුවන්. ඒකෙදිත් මේ විදිහට හැරෙනවා. අනිත් එක තමයි restless leg syndrome කියන තත්ත්වය. මේකෙදි ගොඩක් වෙලාවට ඔයා නිකන් රිලැක්ස් එකකින් අපේ කකුල හොලවන පුරුද්දක් තියෙන. මේ වගේ නිින්දෙදි නිදාගෙන ඉන්නකොටත් මේ වගේ කකුල හොල්ලනවා වගේ පුරුද්දක් තියෙන්න පුළුවන්. ඉතින් මේ පුරුද්දත් මෙන්න මේ වගේ තත්ත්වයනොත් මේ වගේ හැරිලා ඉන්න සමහර වෙලාවට නිින්ද අඩු වෙන්න හේතු වෙනවා මේ restless leg syndrome කියන තත්ත්වය. අනිත් එක තමයි narcolepsy වගේ තත්ත්වයක්. මේකත් neurological disorder එකක්. මේ narcolepsy වගේ තත්ත්වයකදී මේ වගේ දවල් කාලේ අධික නිදිමතක් එන්න පුළුවන්. මේ narcolepsy තත්ත්වයකදී ගොඩක් වෙලාවට මේ sleeping paralysis තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කියන්නේ ඔයා නිදාගෙන ඉන්නකොට සමහර වෙලාවට මේ අත පන නැති වෙනවා වගේ නිකන් ඇඟ පන නැහැ වගේ තත්ත්වයක්. මෙන්න මේ වගේ තත්ත්ව නිරීක්ෂණය වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේක ටිකක් තව ලක්ෂණ ගොඩාක් තියෙනවා මේ narcolepsy වල. ඒ වගේම තමයි ඉන්සොම්නියා වගේ තත්ත්වයක්. දීර්ඝ කාලයක් ඔයාලට නිින්ද සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් හරියට නිදා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් මේ ඉන්සොම්නියා තත්ත්වයක් මේ වගේ දවල් කාලයේ අධික ලෙස නිදිමතක් එන්න හේතුවක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට තියෙන තවත් රෝගාබාධයන් විදිහට මේ දියවැඩියා තත්ත්වයන් තියෙනවා නම් මේකෙදි ඔයාගේ සීනි මට්ටම ගොඩාක් අඩු වෙනවා නම් සීනි මට්ටම ගොඩාක් වැඩි නම් මේ හේතු දෙකම හේතුවක් වෙන්න පුළුවන් මේ වගේ දවල් කාලයේ අධික නිින්දකට. ඒ වගේම ඔයාගේ ශරීරයේ යකඩ උණතා ලක්ෂණ තියෙනවා. ඒකත් එක්කම අපි දන්නවා ඇනීමියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇනීමියා තත්ත්වය නිසා ශරීරයේ හිමොග්ලොබින් තත්ත්වය අඩු වෙනවා. ඒකෙන් ඔක්සිජන් පරිමාණය දුර්වල වෙනවා. ඉතින් මේ තත්ත්වයනුත් මේ ඇනීමික් තත්ත්වයනුත් මේ වගේ අධික නිදිමතකට හේතුවක් වෙනවා. ඒ වගේම හයිපෝතයිරොයිඩිසම් තත්ත්වයන් නැත්නම් මේ තයිරොක්සින් හෝමෝනය අඩුවීමත් මේ වගේ තත්ත්වයන් වලට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේවා අපිට නිවැරදිව පරීක්ෂා කිරීම තුලින් අඳුර ගන්න පුළුවන්. ඔයාට මේ තියෙන රෝගී තත්ත්වයක්ද නැත්නම් මේක ඔයාගේ පැටර්න්ස් වල වැරද්දක්ද? ඒ කියන්නේ ඔයාගේ වැරදි පුරුදු නිසා හරි විදිහට නිදා ගන්න නැති නිසා එන තත්ත්වයක්ද කියලා අඳුර ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට දවල් කාලේ මේ එන අධික නිදිමතට මෙන්න මේ කිව්ව හේතු බලපාන වෙන්න පුළුවන්.